Hello everyone, ඉතින් ඔයාලා හැමෝටම කොහොමද? ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube family එකට. ඉතින් ඔන්න තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා මගේ YouTube family එකට එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔන්න මම ආයෙත් ඔයාලට පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ chemistry ටික ගොඩ දාගන්නේ කොහොමද කියලා. මගේ කලින් වීඩියෝස් වලට නංගිල මල්ලි කීප දෙනෙක් කමෙන්ට් කරලා ඉල්ලලා තිබුණා කෙමිස්ට්‍රි ටික ගොඩ දාගන්න කොහොමද ගොඩ දාගන්නේ කියලා දෙන්න කියලා. ඒ කියන්නේ මගේ අත්දැකීමෙන් කෙමිස්ට්‍රි වලට වැඩ කරන්නේ කොහොමද කියලා දෙන්න කියලා. ඉතින් ඒ නංගිල මල්ලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. ඉතින් ඔයාලා දන්නවා මම ෂයි 3ක් කරලා තමයි මෙඩිසින් ආවේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්නම් මගේ අත්දැකීම අනුව කොහොමද මම කෙමිස්ට්‍රි ටික ගොඩ දාගත්තේ කියලා. ඉතින් ඇත්තටම ගත්තොත් මම ෂයි 3ක් කරා කිව්වනේ. එතකොට පළවෙනි ෂයි එකේ මට තිබුණේ කෙමිස්ට්‍රි වලට C එකක්. මගේ ෂයි මේ රිසල්ට් එක B එකයි C දෙකයි. ඉතින් කෙමිස්ට්‍රි වලට තිබුණේ C එකක්. ඉතින් දෙවෙනි ෂයි සෙකන්ඩ් ෂයි වෙද්දි මට පුළුවන් වුණා ඒක B එකක් කරගන්න. ඊට පස්සේ තර්ඩ් ෂයි එකේ තමයි ඇත්තටම එකක් ගන්න පුළුවන් වුණේ. ඇත්තටම මම සෙකන්ඩ් ෂයි එකේත් හිතුවා මට ඒකක් එයි කියලා. ඇත්තටම කෙමිස්ට්‍රි වලට නම් ෆිසික්ස් වගේ නෙමෙයි මම කෙමිස්ට්‍රි ගොඩක් ඒ කියන්නේ ඉස්සර ඉඳන් ටිකක් ආසාවෙන් කරා බයෝ වගේම තමයි. හැබැයි අර පොඩක් අන්තිම ටික එච්චර ලොකුට කවර් කරගන්න බැරි වෙච්ච නිසා අන්තිම වෙද්දි මම ටිකක් හිර වුණා මේ ෆස්ට් ෂයි එකේදී. ඒ හින්දා මට කරගන්න බැරි වුණා ඇත්තටම. ඉතින් එතකොට සෙකන්ඩ් ෂයි එකේ මම සාමාන්‍යයෙන් මට හොඳට ඕගනික් ටික එහෙම පුළුවන්. මට ෆස්ට් ෂයි එකේදී ඇත්තටම මට හිතා ගන්න බෑ මට ඕගනික් එහෙම හරියට මේ කරගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මට මොකක් වුණාද කියලා. ඉතින් ඇත්තටම මේක මාර ලේසිනේ ඕගනික් කැල්ල එහෙම. ඉතින් එතකොට සෙකන්ඩ් ෂයි එක වෙද්දි මට ඇත්තටම හොඳට පුළුවන්. ඒ කියන්නේ ඒ ටික හොඳට පුළුවන්. තියරි ටික එහෙම හොඳට පුළුවන්. මම බලාපොරොත්තු වුණා මට එකක් තියෙයි කියලා. ඇත්තටම මට එකක් ගන්න බැරි වුණා සෙකන්ඩ් ෂයි එකේ. හැබැයි B එකක් ආවේ. මම ඔයාලට කියලා තියෙනවානේ ඉතින් මගේ A level කතාව මොනවාගේද කියලා. බලපු නැති අය අහපු නැති අය ඉන්නව නම් මම පහලින් description box එකේ මම link එක දාන්නම්. ඔයාලට පුළුවන් ගිහලා වීඩියෝ එක බලන්න. ඉතින් මේ ෆස්ට් ෂයි එකේදී මම කොහොමද ක්ලාසස් වැඩි කියන්නේ මෙහෙම අර O level ඉවර වෙච්ච ගමන් අපි අර ක්ලාසස් තෝරගන්න යනකොට නම් මම ක්ලාසස් කීපයකට ගිහිල්ලා බැලුවා මගේ යාළුවොත් එක්ක. ඉතින් ඇත්තටම මට ඒකෙන් අර මට සමහර ක්ලාසස් හරි ගියේ නැහැ. ඉතින් මම එකක් තමයි තෝරගත්තේ. ඒකට තමයි ගියේ දිගටම. ඉතින් ඒ ක්ලාස් එකේ ඉතින් මම තියරි ටික මේ හදාගෙන ෆස්ට් ෂයි එකේ මට ඇත්තටම මට කරගන්න බැරි වෙච්ච එක තමයි අර සබ්ජෙක්ට් එකේ තියරි ටික හරියට කවර් කරගන්න උනේ නැහැ. මම ඔයාලට හැමදාම කියනවානේ අර ෆස්ට් ෂයි එකේ යනවා නම් අපි හොඳට තියරි ටික කවර් කරගෙන ඉන්න ඕනේ. හැබැයි මගේ තිබුණ ලොකුම වැරද්ද තමයි මට ෆස්ට් ෂයි එකේ හරියට මේ තියරි ටික කරගන්න බැරි වුණා. ඒ කියන්නේ කෙමිස්ට්‍රිත් එහෙමයි. කෙමිස්ට්‍රිත් අර ඔක්කොම තියරි ටික කම්ප්ලීට් කරගන්න උනේ නැහැ. ඉතින් ඒ හින්දා මම අර මුලදී කරපු ටිකෙන් ඒ කියන්නේ මුල පාඩම් වලට කරපු ටිකෙන් මම දන්න ටිකෙන් තමයි මම එක්සෑම් ලියලා කොහොමද මට C එකක් ආවේ. ඇත්තටම කිව්වොත් එතකොට මගේ ෆස්ට් ෂයි එකේ පේපර් එක ඒ කියන්නේ මට තර්ඩ් ෂයි වෙනකන් කරනකොට තේරෙනවා මේ ෆස්ට් ෂයි පේපර් එක මාර ලේසි කියලා. අපරාධ මම කරගත්තේ නැත්තේ කියලා. එහෙම කියලා දැන් ඕගොල්ලොත් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන නංගිල මල්ලිලා ඇති. ඉතින් ඔයාලටත් දැන් සෙකන්ඩ් ෂයි එකක් කරා නම් ඔයාලට හිතනවා ඇති ෆස්ට් ෂයි පේපර් එක සමහර විට සෙකන්ඩ් ෂයි පේපර් එකට වඩා ලේසි කියලා. අපරාධයයි මම ෆස්ට් ෂයි එකේ කරගත්තේ නැත්තේ කියලා. ඉතින් ඔයාලටත් එහෙම එක්ස්පීරියන්ස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අනිත් අයත් එක්ක ඔයාලගේ එක්ස්පීරියන්ස් බෙදා ගන්න පුළුවන්. ඉතින් මටත් ඇත්තට මෙහෙමයි සෙකන්ඩ් ෂයි කරද්දිත් මට හිතුණා අපරාධේ මේ ඇයි මම ෆස්ට් ෂයි එකේ කරගත්තේ නැත්තේ කියලා. ඉතින් ඒක අමාරුයි. එතකොට දැන් මම තර්ඩ් ෂයි එකට ගිහිල්ලා කරද්දී කන්ෆිඩන්ස් තිබුණාට මට හිතුණා අපරාධ සෙකන්ඩ් ෂයි පේපරේත් මම හිතුවට වඩා ගොඩක් ලේසියිනේ කියලා. ඉතින් ඒක අනේ මන්ද අපිට අර එක්ස්පීරියන්ස් එක වැඩි වෙනකොට තමයි අපිට ඒක තේරෙන්නේ මේ අපරාධනේ එහෙම කරගත්තේ නැහැ කියලා. ඉතින් ඔයාලටත් එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම හිතුණා කියලා මම කියන්නේ කොයි වෙලාවකත් ඔයගොල්ලෝ ඩිමෝටිවේට් වෙන්න එපා. ඒ කියන්නේ ඔයාලට බෑ කියලා හිතන්න එපා. අතාරින්න එපා කොයි වෙලාවකවත්. ඇත්තටම ඉතින් මම කරගත්ත කියන්නේ ඔයගොල්ලන්ටත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම එහෙම ගොඩාක් දක්ෂ එහෙම ළමයෙක් නෙමෙයි. ඇත්තටම මමත් සාමාන්‍ය පවුලක. එතකොට ගොඩක් ඒ කියන්නේ හැබැයි මම මහන්සි වුණා. ඒ කියන්නේ මගේ ටාගට් එකට යන්න මම ගොඩක් මහන්සි වුණා. ඉතින් අර ෆස්ට් ෂයි එකේ ඇත්තටම මම තියරි පාඩම් කර හිටියා. පේපර්ස් කෙරුණේ එනම අඩුවෙන්. මෙතන මේක බලනවා නම් මේ වීඩියෝ එක ෆස්ට් ෂයි කරන නංගිල මාලිලා මම කියන්නේ
මුල ඉඳන් ඔයගොල්ලෝ පුළුවන් තරම් papers කරන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන, පුළුවන් තරම් ප්‍රශ්න කරන්න ඕන. කියන්නේ පුළුවන් නම් past papers දැන් master guide පොත තියෙනවා නම් හරි. එතකොට ඒකේ full papers තියෙනවානේ. දැන් full papers කරන්න අමාරු වෙන්නේ දැන්. පාඩම් cover වෙන්න තමයි ටික කරන්න ඕනේ. නැත්නම් pace report ටික ගන්න පුළුවන්. pace එකේ classify කරලා තියෙනවානේ. ව්‍යුහගත රචනා එකේ වෙන වෙනම වෙන් කරලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඕනනම් ඒ pace report ටික ගන්න. එතකොට ඔයාලගේ දැනට cover කරලා තියෙන පාඩම් වලට අදාළ ප්‍රශ්න past papers වෙන්න පුළුවන්. past papers නේ pace එකේ තියෙන්නේ. ඒ ප්‍රශ්න කරලා බලන්න. ඒ කියන්නේ MCQ එහෙමනම් මුලින්ම pace එකේ කරන්න යන්න එපා. ඒ කියන්නේ මුලින්ම පැන්සලින් කරනවා නම් එහෙම කමක් නැහැ. මොකද ඔයාලා දෙතුන් පාරකට වඩා ওই papers කරන්න ඕනේ. කියන්නේ එකපාරක් කරා කියලා බෑ. ඒ හින්දා දැනට කරපු පාඩම් වලින් pace report කට්ටලේ තියෙන ළමයෙක් නම් දැනට කරපු පාඩම් ටික අරගන්න. අදම අරගන්න. එතකොට දැනට කරපු පාඩම් වලින් අර MCQ කර කර බලන්න. කියන්නේ බහුවර්ණ කර කර බලන්න. ඔයාලට හරියට මේක හදා ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ සමහර ඒවයි මම දන්නේ මට මතක නැහැ මේ මට මතක pace එකේ නම් මේ උත්තර විතරයි තිබුණේ. එතකොට ඔයාලට මේ මොකක් හරි අර මේ පෙරහුරු අර මේ කලින් ඒ කියන්නේ පේපර් එක රිවිව් එකක්. ඒ කියන්නේ මාකින් ස්කීම් එකක් අරගෙන බලන්න වෙනවා මේකට කොහොමද මේ ආන්සර් එක අරගෙන තියෙන්නේ කියලා. ඒ හින්දා දැන් අර මාස්ටර් ගයිඩ් ඒ පේපර්ස් කට්ලේ තියෙනවා නම් ඒක අවුලක් නැහැ. එතකොට ඒකේ සමහර ඒවා විවරණේ වගේ චුටක් තියනවානේ. එතකොට එහෙම නැත්නම් මාකින් ස්කීම් එකේ ස්කෝලේ ටීචර් කෙනෙක්ගෙන් හරි ක්ලාස් එකේ ටීචර් කෙනෙක්ගෙන් හරි යාළුවෙක්ගෙන් හරි තියෙන කෙනෙක්ගෙන් ඉල්ලලා බලන්න ඔයාලට වැරදෙන තැන කොතනද කියලා. අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ දැන් හරියට ක්ලාස් එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ ඒ කියන්නේ එක ක්ලාස් එකක් වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ පුළුවන් අය ක්ලාසස් දෙක තුනකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ සිලබස් එක කලින් කවර් කරගත්තට කමක් නැහැ. ඒක පුළුවන් අය එහෙම කරන්න. ඒ කියන්නේ අග පාඩම් ටික එහෙම කවර් කරගන්න ඕනේ මුලින්. මොකද හැබැයි අර එහෙම බැරි අය දැන් මේක ඇහුවට බය වෙන්න එපා. ඔයාලා කරන්න ඕනේ ඒ කියන්නේ දැන් කරගෙන යනවනේ අපි කරගෙන යන අතරතුරේ ඒ කරපු පාඩමට අදාළ ප්‍රශ්න එහෙම හොයාගෙන ඔයගොල්ලෝ ඒ ටික කරගෙන ප්‍රැක්ටිස් කරගෙන යන්න. මේ පුළුවන් අය එහෙම කවර් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ හොඳට අර දැන් කලින් පාඩම් වල කරපු ප්‍රශ්න කරලා ඔයගොල්ලෝ හොඳට ඔයගොල්ලෝ තහවුරු කරගන්න ඕනේ. ඒ කියන්නේ අද දැන් හිතනකොට දැන් අද මොකක් හරි පාඩමක් ඉවර කරනවා කියලා. ඊට පස්සේ ඊළඟ සතියේ පුළුවන් නම් ආයෙ ඒකට අදාළ ප්‍රශ්න ටිකක් කරලා බලන්න ඕනේ මට මේක පුළුවන්ද කියලා. මට මේක දැන් මතකයිද කියලා. ඊට පස්සේ ආයෙ තව සති දෙකකින් හරි තව සති තුනකින් හරි ආයෙම ඔයා මේ ප්‍රශ්න ටික අරගෙන බලන්න ඕන දැන් මට මේ ටික කරන්න පුළුවන්ද කියලා. හැබැයි මම කියන්නේ අර කලින් ගහපු උත්තර බලාගෙන මේවා කළා හරියන්නේ නැහැ. තනියම මේ ප්‍රශ්න ටික අරගෙන ආයෙ කරන්න ඕන. ඊට පස්සේ ආයෙ මාසෙකින් දෙකකින් ඒ වගේ තමයි අර කලින් ඔයා ප්‍රශ්න කරාට කමන්නේ ප්‍රශ්න ආයෙ කරලා ඒ පාඩම ඔයාගේ ඔළුවේ හොඳට තහවුරු වෙනකන් ඔයා ඒක ප්‍රශ්න වලින්ම කවර් කරගන්න ඕනේ. මෙහෙමයි. ගොඩක් අය ඉන්නවා පාඩම් කරන්න අකමැති අය. ඉතින් ඇත්තටම කිව්වොත් පාඩම් කරන්න තියෙනවා නම් චුටක් පාඩම් කරලා ප්‍රශ්න කරන එක තමයි හොඳම දේ. ඇත්තටම දැන් අපි එක්සෑම් එකට ගිහිල්ලත් අපිට ටයිම් එක මැනේජ් කරගන්නනේ ඕන පුරුදු වෙන්න ඕනේ. ඉතින් අර ටයිම් එක මැනේජ් කරගෙන ස්ටෙප්ස් ටිකට අදාළව වැඩ ටික කරගන්නයි ඕනේ. දැන් මම මුලින්ම MCQ ටික කරන්න කියලානේ. එතකොට ඔයාලට පුළුවන් ඒකට අදාළ essay කියන්නේ රචනා ප්‍රශ්න හොයාගෙන කරන්නනේ. එතකොට එහෙම රචනා ප්‍රශ්න කරනකොට පුළුවන් තරම් ටයිමින් කරලා කරන්න. දැන් විනාඩි 30ක් නම් ඔයාලට එක්සෑම් එකේ ගන්න පුළුවන් එක ප්‍රශ්නයකට. එතකොට ඔයා ටයිමින් කරලා විනාඩි 30න් කරලා බලන්න මට මේක කරන්න පුළුවන්ද කියලා. පළවෙනි වතාවේ ඇත්තටම ඔයාලට කරන්න බැරි වෙන්න පුළුවන්. මටත් එහෙමයි. මට තවමත් මෙඩිසින් වලත් එහෙමයි. දැන් අන්තිම අපොයින්ට්මන්ට් එක කරාට ඇත්තටම කිව්වොත් දැන් අන්තිම අපොයින්ට්මන්ට් එක අපි කරන්නේ සයිකියාට්‍රි. එතකොට සයිකියාට්‍රි ඇත්තටම ටිකක් අමාරු. සයිකියාට්‍රි කියන්නේ මානසික වෛද්‍ය විද්‍යාව. ඒකනේ. එතකොට අර මනෝවෛද්‍ය විද්‍යාවනේ. එතකොට මේ ඇත්තටම ටිකක් අමාරුයි. එතකොට හරිම අමාරුයි. කියන්නේ ට්‍රැක් එකට වැටෙන්න. ඉතින් අර කොහොම හරි කන්සන්ට්‍රේට් කරගෙන කොහොම හරි දැන් මේක කරන්නත් ඕනනේ. ඉතින් අර ප්‍රශ්න කර හෙමින් සැරේ පොතක් අදාළ පොතක් තියෙනවා නම් පාඩමක් තියෙනවා නම් කියව චුට්ට තමයි කරගෙන යන්න. ඉතින් මම කියන්නේ ඔයගොල්ලොත් එහෙම කරන්න. මම හැමදාම එහෙමයි අමාරු දේවල් කරේ චුට්ට. ඒ කියන්නේ මම කලබල එක්සෑම් කිට්ටුවේ නැතරම මාරු විදිහට කලබල වෙන කෙනෙක්. පාඩම් කරගන්න වැරුණාම එහෙම මාරු විදිහට කලබල වෙනවා. හැබැයි එහෙම නෙමෙයි. දැන් හොඳට වෙලාව තියනවානේ. ඒ කියන්නේ හොඳට වෙලාව අරගෙන ඒ පාඩම හොඳට ඔයා අපි කියන අර තහවුරු කරගන්නවා කියලා. කියන්නේ අර අමතක නොවෙන්න බ්‍රේන් එකේ කොහොම හරි තහවුරු කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒකට කරන්න ඕනේ පේපර්ස් කරන එක තමයි. මම කිව්වා වගේ පුළුවන් නම් පේසරු ප්‍රශ්න පත්‍ර කටලේ අරගන්න. එහෙම නැත්නම් අර මාස්ටර් ගයිඩ් පොත ගන්න කෙනෙක් නම් එහෙම ගන්නව නම් දැන් ඒකෙත්
අර ඔයාලට MCQ හොයන්න වෙනවා. ඉතින් ඒක චුටක් එහෙම හොයන්න වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් අර පිළිවෙලට වගේන දාන්නේ මුල පාඩම් වලින් MCQ මුලින් දානවා. එහෙමනේ දාන්නේ. එතකොට පොඩ්ඩක් තෝරලා ඔයාලට ගන්න වෙනවා. රචනා ප්‍රශ්නත් එහෙමයි. පොඩ්ඩක් තෝරලා කියවලා බලන්න මේ පාඩමෙන්ද මේ අහලා තියෙන්නේ. එහෙම අහලා තියෙනවා නම් එතකොට ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්න ටික කරලා බලන්න මට කරන්න පුළුවන්ද කියලා. මම කියන්නේ හැමතිස්සෙම ඔයාට දැන් අද ප්‍රශ්නයක් දැන් අද කරපු පාඩමෙන් අද ප්‍රශ්නයක් කරාම ඇත්තටම ඔයාට බැරි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයිනේ. ඒකට දැන් මොකක් හරි මාකින් ස්කීම් එකක් හරි මොකක් හරි තියෙනවා නම් කියවලා බලන්න මට කොතනද වැරදුනේ කියලා. එහෙම නැත්නම් ඔයා පාඩම අරගන්න. ආයේ පාඩම ආයෙසරයක් පාඩම් කරලා පුළුවන් නම් ආයේ ප්‍රශ්න try කරලා බලන්න දැන් මට පුළුවන්ද කියලා. එහෙමත් බැරි නම් ආයේ ටිකක් ඒ පාඩම ඒ කියන්නේ ටික දවසක් ඉඳලා ආයේ පාඩම් කරලා ආයෙ කරලා බලන්න. එහෙමම චුට්ට තමයි ගොඩ නගා ගන්න ඕනේ. ඉතින් මමත් එහෙමයි. එතකොට අර දැන් ඉස්සර තියෙනවනේ එක දැන් අර ද්‍රාවණවල පාට එහෙම මතක තියාගන්න නේ. ඔයාලට මතක ඇතිනේ. ඉනෝගනික් කෙමිස්ට්‍රි කියලා තියෙන්නේ. ඕගනික් කෙමිස්ට්‍රි, ඉනෝගනික් කෙමිස්ට්‍රි මොනවද තියෙනවනේ. ඉතින් ඉනෝගනික් කෙමිස්ට්‍රි වල පාට එහෙම මතක තියාගන්න අමාරුයිනේ. මම කියන්නේ මම ඒව කොලේක ලියාගත්තා. ඉතින් මම ඉස්සර කරේ දැන් අපේ ඇතරම ඉස්කෝලේ ඇරලා මේ දැන් මම සංගමිත්තනේ ගියේ ගාල්ලා. එතකොට අපේ ගෙදරට යන්න ඉස්කෝලේ ඇරලා යනවා. වෑන් එකේ ගියාම 3 විතර වෙනවා ගෙදර යන්න. හරිද? එතකොට දැන් පාරේ බහලා ටිකක් පයින් යන්න තියෙනවා. ඒතකොට සමහර දවසට මම කරේ කොල සෙට් එකක් චූටි කොල සෙට් එකක් තියෙනවා මගේ. එතකොට ඒ කොල සෙට් එකක මේ ලියාගෙන තියෙන්නේ මේ අර පාටවල් චූටි පොයින්ට්ස් ලියාගෙන තියෙන පාඩම් කරන්න ඕනේ ඒවා. එතකොට මම ඒ කොල සෙට් එක හැමදාම බෑග් එකේ දාගෙන යනවා. එතකොට මම වෑන් එකේ යන ගමන් මට පාඩම් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ අප්‍රශ්නයක් නැත්තම් ඒක බලනවා උදේට බලනවා එන ගමන් නම් ගොඩක් වෙලාවට බැලෙන්නේ නැහැ නිදා ගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ පයින් යන ගමන් ගොඩක් දුරයි ටිකක් කිලෝමීටරයක් විතර තියෙනවා පයින් ඇවිදගෙන යන්න. ඉතින් ඒ කිලෝමීටර යන ගමන් මම මේ මොදක් වුණොත් අර අරගෙන බලනවා. ඉතින් එහෙම තමයි පාඩම් කරේ ෆස්ට් අයි එකේ ඉස්කෝලේ යන ගමන් ඉතින් පාඩම් වල ටිකක් කරගෙන ගියේ. ඉතින් ඒ වගේ මම ඔයාලට කියන්නේ අර චූටි කරුණු තියනනේ පාඩම් කරන්න ඕනේ මේ කෙමිස්ට්‍රි වලත් එහෙම තියනවානේ. ෆිසික්ස් වල නම් එහෙම ලොකුවට නැහැ. හැබැයි මේ දැන් බයෝ වල එහෙමත් තියෙනවා. බයෝ වලටත් ඔයාලට ඕන නම් එහෙම කරන්න පුළුවන්. මේ අර කොල සෙට් එකක් අරගෙන පොඩි කොල සෙට් එකක් අරගෙන ඔයගොල්ලන්ට ඉම්පෝටන්ට් පොයින්ට්ස් ඒ කියන්නේ වැදගත් කරුණු පාඩම් කරන්න මතක තියාගන්න ඕන වැදගත් කරුණු ඔයගොල්ලන්ට පුළුවන් මේ අර කොලේ ලියාගෙන ඕන වෙලාවට බලන්න ඔයගොල්ලන්ගේ බෑග් එකේ දාගෙන තියාගන්න. ක්ලාස් යන එනකොටත් එහෙමයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලට ගොඩක් දුර බස් එකේ යන්න වෙනව නම් ක්ලාස් එහෙම ඇරිලා ක්ලාස් උදේට යනකොට එහෙම ගොඩක් දුර බස් එකේ යන්න වෙනව නම් ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඒ කියන්නේ බස් එකේ වමනේ එහෙම යන්නේ නැති කෙනෙක් නම් හරිද? ඒතකොට ඔයාලට පුළුවන් මේ අර බස් එකේ යන ගමන් ඒ කොළ ටික බලන්න. සමහර අයට බස් එකේ යන ගමන් පාඩම් කරන්න අමාරුයි මම ඒක දන්නවා. සමහර අයට පුළුවන් එහෙම පුළුවන් එහෙම කරාට කමක් නැහැ. බැරි අය ඒ වෙලාවේ හොඳට නිදා ගන්න. මම කියන්නේ හොඳට නිදා ගන්න. නිදාගෙන එතකොට ගෙදර ගිහලාට පාඩම් කරන්න පුළුවන් වෙයි. අනිත් එක තමයි ඉතින් මම නම් ඇත්තටම මම ඔයාලට කලිනුත් කියලා ඇති මේ හවසට ක්ලාස් ඇරලා ගිය ගමන් පොත අල්ලගෙන ඉන්නේ නැහැ. චුටක් රෙස්ට් කරන්න විනාඩි ඒ කියන්නේ මම නම් ඇත්තටම කරන්නේ නිදා ගන්න එක. මම ඉතින් ඒ උපදෙස් ඔයගොල්ලන්ට දෙන්නේ නැහැ. මෙහෙමයි. උදේ නැගිටලා පාඩම් කරන්න පුළුවන් කෙනෙක් නම් හවස ගිය ගමන් කාලා බිලා නිදාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් දවසම ක්ලාසස් වල ඉඳලා ගෙදර ගිහිල්ලා දැන් මම ගෙදර යන්නත් එතකොට පැය දෙකක් යනවානේ. එතකොට මම ඉස්සර කරේ කාලා බිලා හොඳ නිදාගෙන උදේ පාන්දර නැගිටලා තමයි පාඩම් කරන්න ඒවා කරේ. මේ ෆස්ට් එකේ සෙකන්ඩ් ෂයි එකේ තර්ඩ් ෂයි එකේ නම් මම අපේ නැන්ද කෙනෙක්ගේ ගෙදර මේ ඉන්දියේ මේ ගාල්ලේ ළඟම. ඒතකොට මට ගොඩක් ඇත්තටම වෙලාවත් ඉතුරුයි. එතකොට තේරෙනවා මේ කොච්චර හොඳද කියලා. එහෙම ළඟ ගෙදරක් තියෙන එක. මේ ඉතින් එහෙම තමයි කරේ. එතකොට අර ඔයාලට ගොඩක් වෙලා පාරටම වැය වෙනවා නම් මම කියන්නේ අර විදියට මං කරා වගේ මේ පාඩම් කරන්න පුරුදු වෙන්න. එතකොට ඉතින් මට ඇත්තටම ෆස්ට් ෂයි එකේ C එකක් තියෙනවානේ. සෙකන්ඩ් ෂයි එකේ B එකක් තියෙනවා. ඉතින් එතකොට ඒ ෆස්ට් ෂයි එකේ අර පාඩම් අඩුවෙන් තියරි ටික අඩුවෙන් කවර් කරගෙනත් ෆස්ට් ෂයි එකේ C එකක් ගන්න පුළුවන් වෙන්නේ නැත්තේ. ඒ විදිහට පාඩම් කරපු නිසා වෙන්නේ නැති. ඒ කියන්නේ පුළුවන් ටික අර විදිහට පාඩම් කරගත්ත නිසා අන්තිම ටිකේ තියරි කවර් වුණේ නැති වුණාට. ඒ කියන්නේ පේපර්ස් නුත් කරේ නැහැ මම ෆස්ට් ෂයි එකේ. මම එහෙම කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් තරම් අර පාඩමක් ඉවර වෙන්න ප්‍රශ්න කරලා එහෙම කරලා ඊට අමතරව ඔයගොල්ලෝ A level කිට්ටු වෙන්න මේ A level වලට මාස 2ක් විතර තියෙද්දි මාස 3ක්වත් තියෙද්දි පුළුවන් නම් ෆුල් පේපර් එකක් තනියම කරලා බලන්න. ඔයාලට ටයිමින් කරලා බලන්න කරන්න පුළුවන්ද කියලා. මොකද ඒ අත්දැකීම ඕනේ මාස්ටර් ගයිඩ් එකේ තියෙනවනේ ෆුල් පේපර් එක. එතකොට පුළුවන් නම් ඒ කියන්නේ දැන් අන්තිම මාස 5ක් වගේ ඉඳලා try කරන්න. ඒ කියන්නේ කරපු පාඩම් ටික තියෙනවනේ. A level වලට මාස දැන් අතරම දැන් මාස 5ක් වගේ තියෙන.
දැම්ම ඉඳන් ෆුල් පේපර්ස් try කරන්න. දැන් ගොඩක් පාඩම් ඔයාලට කවර් වෙලානේ තියෙන්නේ. දැන් මේ අවුරුද්ද A level කරන කෙනෙක් නම් මොකද එහෙම try කරොත් තමයි පුළුවන් වෙන්නේ ඔයාලට පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගැන ලොකු අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ ටයිම් එක ගැන අවබෝධයක් තියෙනවා. මම කොහොමද කරන්න ඕනේ කියලා අවබෝධයක් තියෙනවා. එහෙම අර දැන් චාලක රසායනයක් කියලා තියෙනවානේ දැන් අර ගණන් හදන්න. එතකොට ඒවට කරේ මම ඇත්තටම සමහරලාට මට තේරෙන්නේ නැහැ ඒවා. එතකොට මම කරේ ස්ටෙප්ස් ටික හරි ලියනවා. එතකොට අනිවාර්යෙන් ස්ටෙප් එකට හරි ලකුණු හම්බ වෙනවානේ අන්තිම උත්තරේ ගන්න බැරි වුණත්. ඒ හින්දා අනිවාර්යෙන් අර රචනා ප්‍රශ්න කරද්දී අර ස්ටෙප් ටික ලියන්න හරියට. කොච්චර වෙලා ගියත් මම ඔයාලට දෙන උපදෙස් තමයි හරියට ඒ ස්ටෙප්ස් ටික ලියලා තමයි කරන්න ඕනේ. මොකද නැත්තම් ඕගොල්ලන්ට අර උත්තරේ වැරදි නම් සම්පූර්ණයෙන් කොහොමද ලකුණු නැති වෙනවා. ඒ හින්දා මේ පුළුවන් තරම් ස්ටෙප්ස් ටික ලියලා මේ ආන්සර්ස් ලියන්න try කරන්න. ඒ කියන්නේ ඒක තමයි හොඳම ක්‍රමය. මොකද එතකොට උත්තරේ වැරදුනත් ප්‍රශ්නයක් නැහැ. සුළු කරන ඒවා මට ගොඩක් ඔය සුළු කරන ඒවා ඇත්තටම වරදිනවා ඒ දවස්වල. ඉතින් එතකොට මම කරේ මේ අර හොඳට ස්ටෙප්ස් ටික ලිව්වා. ඉතින් ඒකෙන් තමයි ඇත්තටම මට ලකුණු තියෙන්න ඇත්තේ. ඉතින් මම ෆස්ට් try එකේ මම කියවනේ මට හරියටම මේ එහෙම ලොකුවට කරගන්න උනේ නැහැ. ලොකුවට තියරි ටික කවර් කරගන්න බැරි වුණා. ඊට පස්සේ පේපර්ස් කරන්න බැරි වුණා. තියරි මේ අර කරපු ටික පාඩම් කරාට ඒක වයින් පේපර්ස් එහෙම කරේ අඩුවෙන්. හැබැයි මම ඒත් අර මගේ ගාව මාස්ටර් ගයිඩ් එකක් තිබ්බා. මම ඒක කරලා ප්‍රැක්ටිස් කරා. ඒත් ඉතින් අර ෆුල් පේපර් එකක් හරියට ටයිමින් කරලා මම කවදාවත් කරලා තිබ්බේ නැහැ. දැන් ඔයාලා ක්ලාසස් යනකොට ක්ලාසස් වල පේපර්ස් කරනවා නම් එංගොන අද මේ සතියේ පේපර් එකක් කරනවා නම් මගෙන් නංගිලා කීප දෙනෙක්ම අහලා තියෙනවා මේ කියන්නේ මට පරිදි හම්බුණත් අහලා තියෙනවා මේ කෙනෙක් ගමේ අය මේ දැන් ගිය සතියේ කරපු පේපරේට ලකුණු නෑනේ අක්කේ. කොච්චර කරත් මේ ලකුණු නැහැනේ එහෙම කියලා. ඉතින් මේ මම කියන්නේ ගිය සතියේ ලකුණු නැහැ මේ සතියේත් ලකුණු නැහැ. කොච්චර කරත් බැහැනේ ඔහොමම කියලා තමයි කියන්නේ. ඉතින් මම එයාලට දෙන උපදේශ තමයි ගිය සතියේ පේපර් එකක් දුන්නා නම් දැන් එයාලා ඒ පේපර් එක ක්ලාස් එකේ කවුරු හරි ඩිස්කස් කරනවානේ. ඔයාලා උත්තර ඊට පස්සේ දන්නවානේ. ඩිස්කස් කරනවා. එතකොට ඔයගොල්ලෝ උත්තර දන්නවා. එතකොට මම කියන්නේ මේ ආයේ ඊළඟ සතියේ ක්ලාස් යන්න කලින් දවසේ අර පේපර් එක අරගෙන තනියම කරන්න try කරන්න. ක්ලාස් යන්න කලින් දවසේ තනියම කරන්න try කරන්න මේ පේපර් එක අරගෙන වෙලාව තියලා එහෙම. ඊට පස්සේ බලන්න ඔයාට කොතනද කරන්න බැරි වුනේ කියලා. හරිද? වෙලාව චුට්ටක් යනවා තමයි. ඒ වුණාට එහෙම වැරදි බලන්නේ නැතුව ඔයාගේ වැරදි ඔයාම හදාගන්නේ නැතුව ඒ ලෙවල් ගොඩ යන්න ඇත්තටම අමාරුයි. ඒ නිසා මම කියන්නේ අර දැන් ක්ලාස් එකක මොකක් හරි ටියුෂන් පන්තියක හරි ඉස්කෝලේ හරි කොහේ හරි ඕගොල්ලන්ට දැන් කරපු පාඩමකින් මොන හරි පේපර් එකක් එහෙම දෙනවා නම් ඔයා ඊළඟට ක්ලාස් යන කලින් දවසේ කියන්නේ පේපර් එක දීලා ඉවරලා පේපර් එක ඩිස්කස් කරාට පස්සේ හරි උත්තර පත්‍රයක් වට හම්බුනාට පස්සේ හරි ක්ලාස් යන කලින් දවසේ දැන් ක්ලාස් එකේදී තව ටයිම් කරලා ලියනවා ක්ලාස් යන කලින් දවසේ ආයෙම ඔයා තනියම උත්තර ලියලා බලන්න මට මේක කරන්න පුළුවන්ද කියලා කොතනද වැරදුනේ කියලා. දැන් ඔයාගේ උත්තර පත්‍රය එහෙම තියෙනවනේ එහෙම. හැම එකකටම එහෙම තමයි. කෙමිස්ට්‍රි විතරක් නෙමෙයි ෆිසික්ස් බයෝ ඕනම එකකට එහෙම තමයි. ලියලිය තමයි ප්‍රශ්න වලට ලියලිය තමයි පුරුදු වෙන්න ඕනේ. එතකොට මම දැන් කියන්නම් මම සෙකන්ඩ් ෂයි එකේ අතර මම කරේ සෙකන්ඩ් ෂයි පටන් ගත්තේ අපේ කාලේ එක්සෑම් තියෙන්නේ මේ අගෝස්තු මාසෙනේ. ඉතින් ඒතකොට මම සෙකන්ඩ් ෂයි කරන්න පටන් ගත්තේ ජනවාරි අන්තිම වගේ. එතකොට මම ආයෙම රිවිෂන් යන්න දැන් මට මතක නෑනේ මොකක්වත්. එතකොට ආයෙම රිවිෂන් ක්ලාස් එකට යන්න පටන් ගත්තා. එතකොට රිවිෂන් යන ගමන් ඒකේ පේපර්ස් එහෙම කරනවා, රිවිෂන් ටිකක් කරනවා. හැබැයි ක්ලාසස් දෙක තුනකට ගියේ නැහැ. හැබැයි මම පේපර් ක්ලාස් එකට ටිකක් පහු වෙලා ගියා. يعني මාස 4ක් වගේ තියෙද්දි තව පේපර් ක්ලාස් එකකටත් ගියා. කියන්නේ සතියකට එක පේපර් එකක් වගේ ලියලා ආවා. මොකද තනියම ප්‍රැක්ටිස් කරන්න ඕන නිසා. හැබැයි මට ඒක දිගටම කරගෙන යන්න බැරි වුණා. මම හැමදෙස්සම කියන වගේ පේපර්ස් ලියන එක තමයි වැදගත්. ඒකට සෙකන්ඩ් ෂයි එකේ ඇත්තටම ටිකක් මහන්සියලා වැඩ කරා. B එකක් ආවට ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලොත් එහෙම ඇති. ඔයගොල්ලොත් කඩා වැටෙනවා ඇති. මම මෙච්චර කරලත් මට කලින් ෂයි එකේ තිබුණේ මේ වගේ රිසල්ට් එකක් කියලා. ඇත්තටම මේ වුණා. ඇත්තටම එහෙම හිතන්න එපා. ඒ කියන්නේ වැටෙන්න එපා. මේ කියන්නේ කොච්චර කරත් බැහැනේ. මම කොච්චර පාඩම් කරලාද මේ මම ගොඩක් බලාපොරොත්තු වෙමින් හිටියා ඒකක් ඒ කියලා. එතකොට මට ඒකක් නැහැනේ මට B එකක් නෑ ආවේ කියලා එහෙම වැටෙන්න එපා. එහෙම වැටුණු කෙනෙක් ඉන්නවා නම් බය වෙන්නත් එපා. ඊළඟ ෂයි එකේ ඔයාලට ගොඩක් හොඳට පුළුවන් වෙනවා. හැබැයි කලින් වගේම හරි ඊට වඩා හරි ඔයා ගොඩක් මහන්සිලා වැඩ කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මම නම් ඇත්තටම මහන්සිලා වැඩ කරා. ඒ කියන්නේ සෙකන්ඩ් ෂයි එකේදී අර රිවිෂන් යන ගමන් මම කලින් තියරි ටික මම පාඩම් කරන ගමන් රිවිෂන් යන ගමන් රිවිෂන් ක්ලාස් එකේ පේපර්ස් කරන ගමන් අර
මගේ වැරදිච්ච තැන් මම හදාගන්න try කරා. ඒ කියන්නේ තනියම pass papers උත් ගෙදරදී කරනවා. කොච්චර papers කරත් අර එකම ප්‍රශ්නේ ආයෙ ආවත් ඒ කියන්නේ කොච්චර කරත් වැඩි වෙන්නේ නැහැ මේ A levels වලදී. හරිද? ඒ හින්දා පුළුවන් තරම් papers තමයි කරන්න ඕන. theory කරනවා, මම class යනවා, දැන් ඇති එහෙම කියලා හරියන්නේ නැහැ. papers තමයි කරන්න ඕන. ඉතින් අන්තිම මාස 4 මේ මම papers ටිකක් ලිව්වා. මම වැඩි ලියන්න ගියේ නැහැ. ඇත්තටම මේ අනේ මන්ද මොකක් වුණාද කියලා සෙකන්ඩ් ෂයි එකේ ඉතින් මට හිතුනේ පුළුවන් ඇති කියලා කෙමිස්ට්‍රි. ඉතින් ඒ වුණාට මට මතක නැහැ සෙකන්ඩ් ෂයි එකේ ලකුණු එහෙම කොහොමද තිබ්බේ කියලා. තර්ඩ් ෂයි එකේ මම ටිකක් පරක් වෙලා තමයි පටන් ගත්තේ. හැබැයි ඒත් මේ රිවිෂන් එහෙම ගියේ නැහැ. මම රිවිෂන් එකකට කියලා ගියේ නැහැ. මම කරේ තර්ඩ් ෂයි එකේ. දැන් මගේ ගාවර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. නෝට්ස් එහෙමක් තියෙනවනේ. දැන් මතක නැති එක වෙනම කතාවක්. ආයි පාඩම් කරන්න පටන් ගන්නවනේ තමයි. මම කරේ මුලින්දම papers කරපු එක. මුලින්දම full papers කරා. ඒ කියන්නේ මුලදී මට ටිකක් ඇත්තටම බැරි වුණා. මට ලකුණු තිබ්බේ 50 ගණන් වගේ third shy එකේ. 40 ගණන් තිබ්බ වෙලාවල් තියෙනවා. මුලින් පටන් ගද්දිම. මොකද එතකොට මුකුත්ම බෑ. 40 ගණන්. ඒ කියන්නේ මෙහෙමයි. මම පෙබරවාරි මාසේ පටන් ගත්තට මම මාර්තු වගේ ඉඳලා තමයි papers ලියන්න පටන් ගත්තේ. මොකද ටිකක් මම කාලය ගත්තා. මම time table එකක් හදාගෙන අර මාසේ ටිකක් අර මේ කලින් දැන් මතක නෑනේ මම පෙබරවාරිනේ third shy එකෙන් මම පෙබරවාරිනේ කරන්න පටන් ගත්තේ අගෝස්තු එක්සෑම් තියෙනකොට. එතකොට මේ පෙබරවාරි මාසෙම කරේ මම මේ පාඩම් කරපු එක. ඒ කියන්නේ කලින් ඒවා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරගන්න try කරා. අමාරුයි තමයි ඒක මාරම අමාරුයි. අපි අලුතෙන්මනේ දැන් මේ ගිය අවුරුද්දේ අගෝස්තු වල එක්සෑම් ඉවරලා රිසල්ට් ජනවාරි වල ඇවිල්ලා පෙබරවාරි විතර තමයි ආයෙ පටන් ගන්න. එතකොට ඇත්තටම මාරම අමාරුයි. ට්‍රැක් එකට වැටෙන මාසයක් විතර යනවා. ඉතින් එතකොට මම කරේ මේ පාඩම් කරා. ඊට පස්සේ ආයෙ මාර්තු වල වගේ ඉඳලා full papers ලියන්න ගත්තා. මම හිතුවා මේ සැරේ නම් full papers තමයි කරන්න කියලා. මම third shy එකේ කරේ තුනටම full papers විතරයි. වෙන class මුකුත් ගියේ නැහැ. full papers විතරමයි කරේ. එතකොට bio, chemistry, physics එහෙම. එතකොට මේ chemistry වල ගත්තොත් මුලදී ඇත්තටම මට ලකුණු තිබුණේ මේ 40 ගණන්. 50 ගණනුත් තිබුණේ exam එකට ගොඩක් කිට්ටු වෙද්දි. ඊට පස්සේ මට ටික ටික අර එක්ස්පීරියන්ස් එක එනකොට පේපර් එක අර මේ විදියටනේ තියෙන්නේ. අර ප්‍රැක්ටිස් එක එනකොට අර එසේ වලට එහෙම අර හොඳට අර ඒ කියන්නේ අර ස්ටෙප්ස් දාලා එහෙම හොඳට එසේ එක ලියන්න පුළුවන් වෙනකොට ඔන්න ලකුණු ගන්න පුළුවන් වෙනවා. හරිද? ඉතින් මම ඔයගොල්ලන්ටත් කියන්නේ third shy කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ ගාව notes ටිකේම හරියට තියෙනවා නම් chemistry වලට දැන් ඉඳන් full papers කරන්න ගන්න. දැන් තව මාස 5ක් වගේනේ තියෙන්නේ නේද? එතකොට අපි අගෝස්තු විභාගේ තියෙනවා කියලා හිතුවොත් ඇත්තටම තව මාස 5කුත් නැහැ 4යි තියෙන්නේ. දැන් ඔයාලා full papers කරන්න ගන්න. මම මේ කියන්නේ second shy third shy කරන කෙනෙක් නම් දැන් මේදී full papers කරන්න පටන් ගන්න. first shy කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් නම් full papers කරන්න පටන් ගන්න. එකක් හරි දැන් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ අමාරුයි කියලා තේරෙන්නේ අපි කරනකොටනේ. ඒ හින්දා මම කියන්නේ දැන් කරන්න try එකක් දෙන්න. first shy කරන කෙනෙකුටත් කමක් නැහැ මේ අවුරුද්දේ. පොඩ්ඩක් experience එක ගන්න paper එකේ structure එක මොන වගේද කියලා කරන්න පටන් ගන්න. අර දැන් මෙච්චර කාල දැන් ලබන අවුරුද්දේ level කරන කෙනෙක් නම් ඊළඟ අවුරුද්දේ level කරන කෙනෙක් නම් ඔයගොල්ලන්ට මම කියන්නේ දැන් full papers කරන්න අමාරු ඇති. ඔයගොල්ලන්ගේ පාඩම් ටික cover වෙලා නැහැනේ තාම. එතකොට ඔයගොල්ලෝ මෙච්චර කාලයක් කරපු ඒවායි papers කරන්න, මේ පේසුරු එක කරන්න, පේසුරු එක 5 වතාවක්වත් අඩුම තරමේ කරන්න ඕන first try යන කෙනෙක් නම් මේ exam එකට යන්න කලින් අර කඩපාඩම් වෙන්න ඇත්තටම කඩපාඩම් වෙනකන් ඉතින් ඕක කරනවා සාමාන්‍යයෙන් එහෙම තමයි. A level කියන්නේ එහෙම තමයි කඩපාඩම් තමයි අන්තිමට ප්‍රශ්න කඩපාඩම් වෙනකන් ඕක කරනවා. එහෙම කරන්නේ නැත්නම් ඇත්තටම exam කරන්න අමාරුයි. ඉතින් දැන් ගොඩක් තරගයක් තියෙනවානේ දැන් ළමයි අතර ළමයි ගොඩක් දක්ෂයි. දැන් අපේ කාලෙටත් වඩා දැන් ළමයි ගොඩක් දක්ෂයි. ගොඩක් ලොකු තරගයක් තියෙනවා. ඉතින් එහෙම කියලා බය වෙන්න එපා. ඔයගොල්ලෝ තරගෙට යන්න. ඒක බය වෙන්න දෙයක් නැහැ ඇත්තටම කිව්වොත්. ඔයගොල්ලන්ට පුළුවන් අනිවාර්යෙන්. ඒ කියන්නේ මෙහෙමයි. මම කියන විදියට මම දකින විදියට මේ ලෝකේ බෑයි කියලා දෙයක් නැහැ. මොකද මම මේ තත්ත්වයට ආවේ මට කිසි දෙයක් තිබිලා නෙමෙයි. මගේ මහන්සියෙන්. ඉතින් මම ඔයගොල්ලන්ට හැමදාම කියන්නේ මම පස්සේ දවසක කියන්නම් මගේ ජීවිත කතාව. ඒ කියන්නේ මම මොන වගේ තත්ත්වයකද හිටියේ, කියන්නේ පොඩි කාලේ කොහොමද, ඉතින් පවුලේ පසුබිම කොහොමද, මම ඒව ඔක්කොම පස්සේ දවසක ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් දැනට හිතා ගන්න මම ගොඩක් කට්ට කාලා මෙතෙන්ට ආපු කෙනෙක්. ඒ හින්දා මට මේක ගොඩක් වටිනවා මෙඩිසින් කියන එක. ඉතින් මේ වීඩියෝ එක ඒ වගේ නංගිල මල්ල ඕන තරම් බලනවා ඇති. ඒ හින්දා මම කියන්නේ ඔයාලට බෑ කියලා දෙයක් නැහැ. ඇත්තටම බෑ කියලා දෙයක් නැහැ.
ඔයාලට හැමදේම පුළුවන්. ඒ කියන්නේ අපි මහන්සි වෙන්නයි ඕනේ. වෙලාව හදාගෙන මහන්සි වෙලා වැඩ කරන්නයි ඕනේ. ටාගට් එකක් හදාගෙන ෆෝකස් එකක් හදාගෙන මහන්සි වෙලා වැඩ කරන්න. ඉතින් ඔයගලන්ට පුළුවන්. ඔයාලට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මට පුළුවන් වෙලාවට මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඔයාලට තව මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් වීඩියෝ එකක් කරත් හොඳයි කියලා හිතනවා නම් ඕනම දෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම පුළුවන් වෙලාවට ඔයගලන්ට වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. කොහොමද ඔයාලගේ තියෙන එක්ස්පීරියන්ස් ඔයාලට යාළුවොත් එක්ක බෙදා ගන්න ඒත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මහන්සි වෙලා වැඩ කරන්න. එක ෆෝකස් එකක් තියාගෙන මහන්සි වෙලා වැඩ කරන්න. ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. තව දෙයක් මට කියන්න අමතකුණා. ක්ලාසස් වල ලකුණු අඩු වුණා කියලා වැටෙන්න එපා චුට්ටක්වත්. හරිද? අනේ මටත් ඒ දවස්වල තිබුණේ 60 ගණන්. 70 ගණන් තිබුණේ බොහොම කලාතුරකින්. 70 ගණන් වලට આવොත් ඉතින් පුළුවන් ඒකක් ගන්න. එතකොට සැටිස් නේ ඇත්තටම නැහැ. 50 ගණන් 60 ගණන් තියෙන කෙනෙක්ට එක්සෑම් එකේ ගොඩක් වෙලාට ඒකක් ගන්න පුළුවන් වෙනවා. හැබැයි අර වැඩ කරන විදිය අතාරින්න එපා. ඒ කියන්නේ මහන්සි වෙන විදිය අතාරින්න එපා. ඒ කියන්නේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මට දැන් 50 ගණක් තියෙනවානේ. මම දැන් චුට්ටක් වැඩ කරාම ඇති. එහෙම හිතන්න එපා. මට දැන් 60 ගණක් තියෙනවානේ. මම දැන් මහන්සි වෙන්න ඕනේ නැහැ. ගොඩක් දැන් මම මෙතෙන්ට අවිල්ලා ඉන්නේ. එහෙම කරන්න එපා. ඒ ලෙවල් අන්තිම වෙනකම්ම අල්ලගෙන ඉන්න ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් මට ඒ ටික තමයි අතරම කියන්න තියෙන්නේ. කෙමිස්ට්‍රි මේ තව මට මතක් වෙන විදිහට මම කියන්නම්. ඕගනික් ටික තියෙනවානේ. ඇත්තටම ඕගනික් ටික මාරම ලේසි. ඕගනික් ටික හොඳට කරගන්න. ගොඩක් වෙලාවට ඕගනික් ටික කරන්න බලලා මම පේපර් එක ගත්ත ගමන් මම කරේ ඕගනික් ටික. තර්ඩ් ෂයි එකේ දැන් ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි නෙමෙයි මම කියන්නේ. තර්ඩ් ෂයි එකේ තමයි මට අතට මතකේ තියෙන්නේ. අනිත් දෙකේ මතක නැහැ මම කොහොමද කරේ කියලා. ඉතින් මම පේපර් එක ගත්ත ගමන් මම ප්‍රැක්ටිස් කරනකොටත් එහෙම ඕගනික් ප්‍රශ්න තමයි මුලින්ම කරලා ඉවර කරන්නේ. ඊට පස්සේ මට ලේසි ඉනෝගනික් මට ගොඩක් වෙලාවට සමහර ඒවා ලේසි වෙනවා. සමහර ඒවා ලේසි තැන් දෙනවා. අමාරුම තමයි අර ගණන් හදන ටික කෙමිස්ට්‍රි වල. ඉතින් ගණන් හදන ඒවා මම අන්තිමට තමයි කරන්නේ. මට ටිකක් ඒ ටික අමාරු නිසා. ඉතින් මම ගත්ත ගමන් බලන්නේ මම මේ ඔයගොල්ලෝ පේපර්ස් ප්‍රැක්ටිස් කරනකොටත් ඔයගොල්ලන්ට ඒ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. පේපර්ස් ලියන ප්‍රැක්ටිස් කරනකොට ඒකත් හොඳයි. ඒකට ඔයගොල්ලෝ ගත්ත ගමන් කරන්න බලන ප්‍රශ්නයක් තියෙනනේ ඕගනික් කෙමිස්ට්‍රි පාර්ට් එක. එහෙම නැත්නම් ඉනෝගනික් වලට දක්ෂ කෙනෙක් නම් ඒ ටික ඒ වගේ ඔයගොල්ලෝ අර පේපර් එකේ ස්ට්‍රක්චර් එක දන්නවනේ ඒ වගේ අර ප්‍රශ්න ටිකක් තෝරගෙන ඉන්න මම මේ ටික තමයි මුලින්ම කරන්නේ ඔයාලට මේ ටික හොඳටම බලන් එහෙම කියලා. ඇත්තටම එක ප්‍රශ්නයක් එහෙම විභාගෙදි කරාම මාර සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එක කියන්නේ කොහොමද ඒ කියනවට කියන්න තේරෙන්නේ නැහැ. ඔයාගේ හිතට හෙන ලොකු ෆිට් එකක් එනවා හෙන ගැම්මක් එනවා මම දැන් එක ප්‍රශ්නයක් කරලා ඉවරයිනේ එහෙම කියලා. ඉතින් ඒ විදියට අර ප්‍රැක්ටිස් කරද්දි ෆුල් පේපර්ස් කරද්දිත් ඔයගොල්ලෝ ඒ විදිහට පුරුදු වෙනවා නම් ඇත්තටම හොඳයි. ඉතින් මට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. තව මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. බයි.